ඔබට විදේශ රටකට යාමේ වාසනාව තියනවද කියන රීඩින් එක තමයි දැන් මම අරගෙන ආවේ. ඉතින් මේ රීඩින් එක මම ලබා දෙන්නේ පෙන්ඩුලමෙන් සහ ටැරොට් කාඩ් වලින්. ඉතින් පෙන්ඩුලම් රීඩින් එක අරගන්න ඔයා අනිවාර්යෙන්ම ඒත් සමගම දෙන ටැරොට් රීඩින් එකත් අරගන්න. ඉතින් මේ රීඩින් එක අරගන්න නම් ඔයා මම දීලා තියෙන පින්තූර වලින් එක පින්තූරයක් ඔයා කැමතිම පින්තූරේ තෝරගන්න. ඉතින් එකපාරයි පින්තූරේ තෝරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට රීඩින් එක අරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි පින්තූරයක් තෝරගන්න යමුද? ඔව්. ඔබට විදේශ රටකට යාමේ වාසනාව තියෙනවද? ඉතින් මේ කාරණාව ගැන තමයි මේ රීඩින් එකෙන් බලන්නේ. එහෙමනම් ඔයා මේ දීලා තියෙන පින්තූර තුنين ඔයා කැමතිම පින්තූරේ තෝරගන්නකෝ. ඉතින් ඔයා කැමතිම පින්තූරේ තෝරගෙන ඔයාට අදාළ රීඩින් එක අරගන්න. ඉතින් ඒ වගේම මේ රීඩින් වලට ඔයගොල්ලෝ කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් ඔයාගේ හිත යන පින්තූරේ තෝරගන්න. පළවෙනි පින්තූරේ තෝරපු ඔබට විදේශ රටකට යාමේ වාසනාව තියෙනවද කියන රීඩින් එක තමයි දැන් මම ඔයගොල්ලන්ට ලබා දෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ රීඩින් මම ලබා දෙන්නේ පොදුවේ. ඉතින් මේ රීඩින් ගොඩක් අය ගන්නවා. ඉතින් පොදුවේ ලබා දෙන රීඩින් එකක් තමයි දැන් ඔයා අරගන්නේ. ඉතින් ඔයාටම කියලා වෙන්නුන පර්සනල් රීඩින් එකක් ගන්න ඕනේ නම් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් යොමු කරන්න. හොඳයි අපි බලමු ඔයාට මොන වගේ දේවල්ද කියන්නේ කියලා. ඔව් ඔයාලට පේනවා පෙන්ඩුලමින් කියන්නේ 140ක් වගේ. කියන්නේ no කියන එකත් maybe කියන එකත් අතර තමයි තියෙන්නේ. වඩාත්ම කියන්නේ maybe. සමහර විට යාමට වාසනාව තියෙනවා. ඒක ඔයා තමයි හදාගන්න ඕනේ. හැබැයි no කියන පැත්තත් පෙන්නනවා. ඔව් මේ රීඩින් එක අරගන්න ඔයාගෙන් මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඇත්තටම ඔයා මේ මොහොතේ ඒ වගේ විදේශ රටකට යන්න ලොකු ආසාවකින්ද ඉන්නේ? එහෙම නැත්නම් එහෙම ආසාවක් ඔයාගේ හිතේ නැද්ද? ඉතින් ඒකත් පොඩ්ඩක් ඔයාගෙන් දැනගන්න ඕනේ. මොකද මේ ලැබිලා තියෙන ටැරොට් රීඩින් එකට අනුව ඔයාට ඔයා ඒ දෙයට කැමති නම් ඔයාට ඒ දේ ලබා ගන්න පුළුවන් කියලා තමයි මේ රීඩින් එකට අනුව කියන්න පුළුවන්. ඉතින් ඔයා දැක්කා පෙන්ඩුලම් රීඩින් එකෙන් ඔයාට ලැබුණේ විදේශ රටකට යාමේ වාසනාව ඒ කියන්නේ ටිකක් අඩුයි. හැබැයි ටැරොට් රීඩින් එකෙන් ඔයාට කියනවා ඔයා හිතන දේ කරන්න ඔයාට ආසාවක් තියෙනවා නම් ඒක ඔයාට අනිවාර්යෙන්ම කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයා විදේශ රටකට යන්න ආසයි නම් එහෙනම් ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ඒ ක්වොලිෆිකේෂන් හදාගන්න අනිවාර්යෙන්ම ඔයාට ඒ දේ කරන්න පුළුවන්. හැබැයි ඔයාගේ ආසාව කැමැත්ත ඒකට තියෙන්න ඕනේ. මොකද සමහර අය ඉන්නවා ඒගොල්ලෝ විදේශ රටකට යන්න කැමති නෑ. තමන්ගේ මාතෘ භූමියෙන් ඈත් වෙන්න කැමති නෑ. දෙමව්පියන්ගෙන් ඈත් වෙන්න නෑ. දයායන්ගෙන් ඈත් වෙන්න ඒගොල්ලෝ කැමති නෑ. ඉතින් එහෙම අයත් පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අතරේ කෙනෙක් නම් ඔයත් ඉතින් ඔයත් එතකොට විදේශ රටකට යන්න එච්චර කැමැත්තක් නැති කෙනෙක්නේ. ඉතින් ඔයාට ටැරොට් රීඩින් එකකින් කියන්නේ ඔයාට එහෙම කැමැත්තක් තියෙනවා නම් ආසාවක් තියෙනවා නම් උනන්දුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාටත් විදේශ රටකට යන්න පුළුවන් කියලා. ඉතින් විදේශ රටකට යන්න අවශ්‍ය කරන ක්වොලිෆිකේෂන් ඔයා හදාගන්න. ඉතින් මේ රීඩින් අරගත්ත ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා මේ රීඩින් වලට කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තාමත් ඔයා මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. දෙවෙනි පින්තූරය තෝරපු ඔයාට විදේශ රටකට යාමේ වාසනාව තියෙනවද කියලා තමයි දැන් මම කියන්න යන්නේ. ඉතින් අපි බලමු පෙන්ඩුලමෙන් මොනවද ඔයාට කියන්නේ කියලා. ඒ වගේම පෙන්ඩුලම් රීඩින් එකත් එක්ක ඔයාට ලබා දෙන ටැරොට් රීඩින් එක අනිවාර්යෙන්ම අරගන්න. ඒ වගේම ඔයාලා දන්නවා මේ ලබා දෙන රීඩින් මම ලබා දෙන්නේ පොදුවේ. ඉතින් ඔයාටම කියලා වෙන්නුන රීඩින් එකක් අරගන්න ඕන නම් පර්සනල් රීඩින් එකක් ගන්න ඕනේ නම් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් යොමු කරන්න.
ඔව් ඔයාලට පේනවා maybe yes. ඔව් yes කියලා තමයි කියන්නේ. දෙවෙනි පින්තූරයේ තෝරපු ඔයාට විදේශ රටකට යාමේ වාසනාව තියෙනවා 90ක් කියලා percentage එකක් විදියට පෙන්නනවා. ඉතින් අපි බලමු ටැරොට් කාඩ් වලින් මොනවද කියන්නේ කියලා. ඔව් ඉතින් ඔයාට විදේශ රටකට යන්න පුළුවන්. ඒ වගේම ඔයාට ගොඩාක් මුදල් හම්බ කරන්නත් පුළුවන්. ඔයාට ගෞරවය පිළිගැනීම මෙන්න මේ දේවලුත් ලැබෙනවා. යාන වාහන අරගන්න පුළුවන්, දේපල අරගන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ දේවල් වෙනවා. සමහර විට මේ දේවල් දැනටවත් ඔයාට ඇති. ඒ කියන්නේ යාන වාහන, දේපල, මුදල් මේ වගේ දේවල් ඔයාට දැනටමත් ඇති. සමහර විට ඔයාගේ දෙමව්පියන්ගෙන් ලැබෙන්නේ නැති ඒ වගේ වත්පොහොසත්කම තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් සල්ලි හම්බ කරන්නත් පුළුවන් කියලා මේ රීඩින් එකට අනුව කියන්න පුළුවන්. දැනටමත් ඔයා ළඟ සල්ලි ඇති. ඒ වගේම ඔයා ලෞකික සහ ලෝකෝත්තර පැත්තටත් ලැබියාවක් තියෙන කෙනෙක්. ඉතින් මේ රීඩින් අරගත්ත ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාටම කියලා පර්සනල් රීඩින් එකක් ගන්න ඕනේ නම් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් යොමු කරන්න. ඉතින් මොකද මේ රීඩින් මම ලබා දෙන්නේ පොදුවේනේ. ඉතින් ඒ වගේම ඔයා මේ රීඩින් වලට කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයා තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. තුන්වෙනි පින්තූරේ තෝරපු ඔබට විදේශ රටකට යාමේ වාසනාව තියෙනවද කියලා පෙන්ඩුලමෙන් බලමු. ඉතින් අපි බලමු මොනවද පෙන්ඩුලමෙන් කියන්නේ කියලා. ඔව් ඔයාලට පේනවා පෙන්ඩුලමෙන් කියන්නේ maybe කියලා. maybe කියලා තමයි පෙන්වන්නේ. හොඳයි. අපි බලමු මේ සම්බන්ධයෙන් ටැරොට් කාඩ් වලින් මොනවද කියන්නේ කියලා. ඔව් ඉතින් ඔයාට පෙන්ඩුලම් රීඩින් එකෙන් ලබා දුන්නේ සමහර විට ඔයාට විදේශ රටකට යාමේ වාසනාව එන්න පුළුවන්, ලැබෙන්න පුළුවන්. ඉතින් ඔයාට මෙහිම දෙයක් කියනවා. ඔයාට විදේශ රටකට යන්න ආසාවක්, කැමැත්තක් ඔයාගේ හිතේ තියෙනවා නම් හැබැයි ඔයාට ඒ වාසනාව කොහෙන් හරි එන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ වෙන කෙනෙක්ගේ මාර්ගයෙන් ඔයාට විදේශ රටකට යන්න පුළුවන්කම ලැබෙනවා. ඔයා තාම විවාහ වෙලා නැති කෙනෙක් නම් ඔයා සමහර විට ඔයාගේ විවාහයෙන් පස්සේ ඔයා විදේශ රටකට යන්න, ඒ කියන්නේ ඔයා විවාහ වෙලා විදේශ රටකට ඔයාට යන්න ලැබෙනවා. අන්න ඒ වගේ chance එකක් ඔයාට එන්න පුළුවන්. ඉතින් ඔයාගේ එහෙම විදේශ රටකට යන්න ඕනි කියලා ආසාවක්, බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉතින් ඒ දේ ඉටු කරගන්න පුළුවන් ඔන්න ඔය විදිහට. ඒ කියන්නේ තමන්ගේ නෑදෑයෙක්ගේ මාර්ගයෙන් ඒ වගේ විදේශ රටකට යන්න වාසනාව ඔයාට ලබා ගන්න පුළුවන්. ඔයා ආදරණීය ඒ වගේම කරුණාවන්ත, අනිත් අයට උදව් කරන, හොඳ ගතිගුණ තියෙන, අනිත් අයගේ දුක වේදනාව දැකලා ඔයාට ඒ ගැන දුක හිතලා යාලට උදව් කරන අන්න ඒ වගේ කෙනෙක්ද? ඉතින් එහෙම කෙනෙක් නෙවෙයි නම් ඒ වගේ කෙනෙක් ඔයාට මුණ ගැහෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් එහෙම කෙනෙක් නෙවෙයි නම් ඔයාට ඒ වගේ ගති ලක්ෂණත් ඔයා තුල ඇති කරගන්න. මොකද මේ දේවල් නරක දේවල් නෙවෙයි, මේ දේවල් හොඳ දේවල්නේ. ඉතින් මේ රීඩින් අරගත්ත ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා මේ රීඩින් වලට කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයා තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඔයාටම කියලා personal reading එකක් ගන්න ඕනේ නම් මගේ WhatsApp අංකයට message එකක් යොමු කරන්න. මොකද මේ ලබා දෙන reading මම ලබා දෙන්නේ පොදුවේනේ. ඉතින් එහෙමනම් තවත් අලුත් reading එකකින් ආයෙත් දවසක හම්බ වෙමු.